Honorable Sunil Kumar Gamage, you have a time allocation of 7 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අයවැය සම්බන්ධයෙන් කරන සාකච්ඡාවේදී මා ඇත්තටම බලාපොරොත්තු වෙනවා අපේ මූලික කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න මේ කෙටි වෙලාවේදී විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයට ආයතන 9ක් ඇතුළත් වෙනවා විශේෂයෙන්ම සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය ජාතික තරුණ සේවා සභාව වගේ ආයතනත් ඇතුළත්ව මේ ආයතන සියල්ල ගත්තාම මේක ඇතුලේ අපේ අරමුණ තියෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගොඩනගන්න කොහොමද මේ ආයතන ටික අපි දායක කරගන්නේ කියලා. විශේෂයෙන්ම අපි දන්නවා ලස්සන ජීවිතයක් කියන කාරණේදී මෙන්න මේ ක්‍රීඩාව සහ තාරුණ්‍ය කියන කාරණා දෙක අපිට අතිශය වැදගත්. ඒතර අපේ අමාත්‍යාංශය ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ රජය අපි බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතයේ ගොඩනැගීමේ වැඩපිළිවෙල මෙහෙවන්න ක්‍රීඩාව සහ තාරුණ්‍ය හරහා. අපි ක්‍රීඩාව තුලින් අපි ගත්තොත් ඇත්තටම ජව සම්පන්න පුරවැසියෙක් සහ ජයග්‍රාහී ජනතාවක් ගොඩනගන්නේ කොහොමද කියන කාරණය තමයි අපි අරමුණක් විදියට අපි පැහැදිලි කරගෙන තියෙන්නේ. අපි දන්නවා දශක ගණනක් පෙරදිච්ච ජනතාවක් ජයග්‍රාහී ජනතාවක් බවට පත් කිරීමේ වගකීම අපේ දෙවුර මතට පැටවිලා තියෙනවා. ඒ වගකීම අපි අපේ අමාත්‍යාංශය හරහා ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දියුණු සංස්කෘතියක් සහිත නිවහල් චින්තනයකින් හෙබි තෘප්තිමත් තාරුණ්‍යයක් නිර්මාණය කිරීමත් අපේ අමාත්‍යංශයේ වගකීමක්. මොකද අපිට දියුණු සංස්කෘතියක් වගේම අපේ තරුණයන්ට නිවහල් චින්තනයක් අපිට අවශ්‍යයි. ඒක ගොඩනැගීමේ වගකීම අපේ අමාත්‍යංශයේ සතුව තියෙනවා. ඉතින් මෙන්න මේ අරමුණ ඉෂ්ට කරගන්න අපිට මේ අයවැය පාවිච්චි කිරීම සඳහා මේ අයවැය භාවිතා කිරීම සඳහා අපිට වෙන් කරලා තියෙනවා මුදලක්. පුනරාවර්තන වියදම් සඳහා මිලියන 7100ක්. ඒ වගේම ප්‍රාග්ධන වියදම් සඳහා මිලියන 5500ක් අපේ අමාත්‍යාංශයට මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒක වෙනත් විදියකින් කිව්වොත් අපේ රටේ ක්‍රීඩා සංවර්ධනය සඳහා මිලියන 8486කුත් තරුණ කටයුතු වෙනුවෙන් මිලියන 4114කුත් අපි අයවැයෙන් වෙන් කරලා තියෙනවා. පසුගිය වසරවල් වල මේ අයවැයේ වෙන් කරපු මුදල ඇත්තටම වියදම් කළා නැහැ. එහෙම වියදම් කරගන්න බැරි වෙනවා ගොඩක් ආයතන වල. මොකද අයවැය කතාවේ කියන කතාව ප්‍රායෝගිකව ඉෂ්ට කරන්න හම්බ වෙන්නේ නැහැ මහා භාණ්ඩාගාරයට ගියහම. ගොඩක් වෙලාවට මේ පහුගිය ආණ්ඩුවල තිබිච්ච අයවැය කතාම විතරක්ම තමයි. හැබැයි අපි අපේ අයවැය කතාවේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි කියන කතා අපි වෙන් කරන මුදල් හරියටම වියදම් කළා ඒ වැඩ ටික කරන්න. ඒක නිසා අපි මේ අයවැයේ වෙන් කරන මුදල යථාර්ථයක් බවට පත් කරනවා. මොකද ගිය අවුරුද්දෙත් අපේ අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් වලින් 50%ක් විතර තමයි අයවැයේ ප්‍රාග්ධන වියදම් වලින් 50%ක් විතර තමයි ඇත්තටම වියදම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ අයවැය ක්‍රියාත්මක කිරීමේදී අපි බලාපොරොත්තු වෙන වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒ වැඩසටහන් ඇතුලේ අපි පහුගිය මාස කිහිපේ මොනවද කරේ කියන සාකච්ඡාවත් මේ වෙලාවේදී මතු කරන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ මාස 3 ඇතුලේ අපි විශාල පියවර ගණනාවක් අරගෙන තියෙනවා. මොකද අපි හැමෝම දන්නවා මේ අපේ රටේ හැම ශේත්‍රයක්ම විශාල කාදනයකට ලක් වෙච්ච විශාල අර්බුද ගණනාවකට ලක් වෙච්ච සිස්ටම් එකක් ඇතුලේ තියෙන දේවල් මේවා ඒ පහුගිය පාලනයන් සහ ක්‍රමවේදයන් ඇතුලේ නිර්මාණය වෙච්ච දේවල්. ඒවා අපි වෙනස් කරන්න ඒවා ජනතාවට අවශ්‍ය විදියට වෙනස් කරගන්න තමයි අපි අපේ
පාලනය නිර්මාණය කරගත්තේ. අපි ඒ වගකීම මේ මොහොතේ ඉෂ්ට කරමින් ඉන්නවා. ඉතින් මේකේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තොතින් බොහෝ අය මතු කරන කාරණයක් Honorable Minister, you have 2 more minutes of your අපි allocated අපේ time. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කරා මේ ජාතික ක්‍රීඩා පනත වෙනස් කරනවා කියලා. අපි ඒ ජාතික ක්‍රීඩා පනත වෙනස් කිරීමේ කාර්ය මේ වෙනකොට බොහෝ දුරට අවසන් කරමින් තියෙනවා. මොකද ඒක සරල කාරණයක් නෙමෙයි. මන්ත්‍රීවරු මතු කරනවා වගේ අපිට දවසකින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි ක්‍රීඩා 73ක් ඉලක්ක කරගෙන තමයි මේ ක්‍රීඩා පනත හදන්නේ. අපි පුද්ගලයෙක් එහෙම නැත්නම් කණ්ඩායමක් ඉලක්ක කරගෙන රටක ප්‍රතිපත්තියක් පනතක් හදන්න බෑ. නමුත් ඒ සියල්ල ආවරණය වෙන ආකාරයට අපි අපේ ක්‍රීඩා පනත හදලා නිර්මාණය කරගන්නවා. විශේෂයෙන්ම හේසා මන්ත්‍රීතුමා මතු කරපු කාරණා සියල්ල ඒ කාරණාවෙන් කාරණාව එකින් එක පැහැදිලි කරනවට වඩා ඒ සියල්ලම අපි එක පනතකින් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට මේක පුද්ගල ප්‍රශ්නයක් නැහැ. අපිට කණ්ඩායම් ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන ක්‍රීඩාවේ ප්‍රශ්නේ. අපි දියුණු කරන්නේ ක්‍රීඩාව. අපිට එතන ඉන්නේ කවුද නැත්තේ කවුද කියන එක අපිට අදාළ නැහැ. ඉතින් ඒක නිසා ඔබතුමාට අපි කියන්න කැමති ක්‍රීඩා රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයක් අපි නිකුත් කරනවා. මම කලිනුත් කිව්වා අපිට ඒකේ නීතිමය කාරණා කිහිපයක් බේරගන්න සාකච්ඡා කරන්න තිබ්බා. මොකද අපි මේක ඉදිරිපත් කරන්නේ ක්‍රීඩා සංගම් 73කට අදාළව එක සංගමයකට අදාළව නෙමෙයි. ඒක නිසා අපි ඒක දැන් ඉවර කරලා තියෙන්නේ. ඒක අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔබතුමා ගෙන් නොකියවුණු කාරණා කිහිපයක් තියෙනවා. මම හිතන්නේ අපි මේ වෙනකොටත් ජාතික ඔලිම්පික් කමිටුවේ ගැටලුවට අපි මැදිහත් වෙලා ඒවා කිසිදු ඇමතිවරයෙක් මැදිහත් නොවුණු ගැටලු පවා මම මැදිහත් වෙලා මේ වෙනකොට තීරණ අරන් තියෙනවා. මම හිතන්නේ ඔබතුමාට ඒවා අමතක වීම ගැන මම කනගාටු වෙනවා. සහ මේ වැඩ කිරීම ඇතුලේ දැන්ටමත් මට නඩු කිහිපයක් ඇවිත් තියෙනවා. මොකද මම ආසයි ඒවට අපි වැඩ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තියෙන අර්බුද මේ තියෙන ප්‍රශ්න නීත්‍යානුකූලව Honorable Minister, your time is up. ඒ අවශ්‍ය පනත් සහ ඒ රෙගුලාසි හරහා වෙනස් කරගන්න ඒක අපි අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් ඒ සඳහා අපි වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ ගැන අවධානය යොමු කරමින් මගේ ඊළඟ අවස්ථාවේ මම අපේ වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.